සමහරු මේ අඳුරේ අතපත ගන්නවා මම දැකලා තියෙන බර්න් කන්වෙන්ෂන් එකක් ගැන කියනවා වයිපෝ නයිපෝ ගැන කියනවා සීසැක් ගැන කියනවා මේ හැබැයි ටික දුරක් කතා කරනදී ඒ ගැන කිසිම අවබෝධයකින් නෙමෙයි මේගොල්ලෝ කතා කරන්නේ කියලා තමයි බැලු බැලමට පේන්නේ. කියන්නේ 1948 අපිට නිදහස හම්බ වෙද්දී අපි රෙටිෆයි කරපු කන්වෙන්ෂන් එකක් බර්න් කන්වෙන්ෂන් කියන්නේ. මාලාවක් මෙන්න මේ දේවල් වලට අපි සදාචාරාත්මකව බැඳී ඉන්නවා කියලා. ඒක ලෝක නීතිය යටතේ අපිට ඒ ඩිරෙක්ටිව් එක එද්දී අපි දැනගන්න ඕනේ ඒකට අනුගතව ඒ සාමූහික සංගමය හදාගන්න. ඔස්කා ආයතනයේ නිර්මාණය වෙනවා. SLPRS එක තියෙද්දී 2005 හරි 2006 හරි CVPS කියලා එකක් හදනවා Creative Value Protection Society කියලා. ඔය නීති පද්ධතිය ඇතුලේ ඔව් පැහැදිලිව කියලා තියෙනවානේ මේ ගයිඩ්ලයින්ස් මොනවද කියලා. එක කාණ්ඩය යටතේ සාමූහික සංගම් එකකට වඩා රෙජිස්ටර් නොකළ යුතුයි කියලා තියෙනවා. ඉතින් මේක වයලේට් කරලා තියෙන්නේ නයිකෝ එක National Intellectual Property Office එක. අපි මේ වයලේට් කරන්නේ බර්න් කන්වෙන්ෂන් එකෙන් අපි සදාචාරාත්මකව බැඳිලා තියෙන එකට වයිපෝ එකෙන් දීලා තියෙන ඩිරෙක්ටිව්ස් වලට මේ ඇක්ට් වෙන්න කලින් 2006 වයිපෝ එක ඇවිල්ලි වෙරලා කරපු සමීක්ෂණ වාර්තාවක් තියෙනවා. වයිපෝ එක ඇවිල්ලා 2004 කරපු සමීක්ෂණ වාර්තාවක් තියෙනවා. වයිපෝ එක ඇවිල්ලා 2009 කරපු සමීක්ෂණ වාර්තාවකුත් තියෙනවා. ලෝකයේත් එක්ක සම්බන්ධ කරගන්නේ මොන ආයතනත් එක්කද අපි සම්බන්ධ වෙන්න ඕන. අපේ ලංකාවේ තියෙන ඇක්පෝ ආයතනය ඒක ඩිරෙක්ට් සම්බන්ධකම් පවත්වන්න පටන් ගන්න ඕනේ සීසැක් කියන ආයතනයත් එක්ක. ඒකට අපිට ගායක ගායිකාවන් වෙනුවෙන් නිර්මාණය කරගත්ත සංවිධානය මොකක්ද කියන එක ඒකට තියෙනවා බ්‍රසල්ස් වල ඒ ආයතනයේ නම ස්කැපර් World Intellectual Property Organization එක ඕනෙත් නෑ අපිට මේ බර්න් කන්වෙන්ෂන් උත් ඕනේ නෑ මේ අපිට අපේ ජාතික එකක් බොහොම සරල උදාහරණයක් අපේ රට නියෝජනය කරන ක්‍රිකට් ටීම් එක බාරව ඉන්නේ ක්‍රිකට් බෝඩ් එක. ඒක ඔපරේට් වෙන්නේ ICC එකත් එක්ක. එක එකනා හිතන ජාති මෙතනද ගෙනලා අටව ගන්න අදෘශ්‍යමාන බලයක නැවත මේක කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වෙනවා. මේ වැරද්ද ඉස්සලම කරන්නේ රජය. එවකට පැවති රජය සහ ඒ අමාත්‍යාංශ. ඒ කියන්නේ SLPRS එකත් හැදුවේ වැරදි විදියට, ඔස්කා එක හැදුවෙත් වැරදි විදියට, CVPS එක හැදුවෙත් වැරදි විදියට.